ඇත්තටම මේ මම හිතන්නේ ලෝකයටම හානි කරන මිනිස්සු දෙන්නයි ලෝකේ මේ පහුගිය අවුරුදු 2500 ඇතුළතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව ලෝකයටම මුළු තුන් ලෝකෙටම හානි කර දෙන්නයි පහළ වෙලා තියෙන්නේ. එක්කෙනෙක් මක්කලි ගෝසාල අනිත් එක්කෙනා කත්නෝරුවේ සිරිදම්ම. වගකීමෙන් කියන්නේ. හිට්ලර් ප්‍රභාකරන් වගේ අයවත් බුදුන් වහන්සේගේ ධර්මය අනුව ඒ තරම් හානි කරයි කියලා කියවෙන්නේ නැහැ. දැන් සත්‍යාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියනේ. ඒ 6 දෙනාගේ 3 දෙනෙක් නිරාගමිකයි. අජිත කේශකම්බලී, පූර්ණ කස්සප, ඒ වගේම පකුද කච්චායන කියන 3 දෙනාම නිරාගමිකයෝ. භෞතිකවාදීයෝ. ඒ වගේම මේ නිගණ්ඨනාථ පුත් අවිහිංසාවාදී. සංජය බෙල්ලට්ටි පුත් අමරාවික්කේපවාදී දේශනා කරේ. ඒ 5 දෙනා ගැනම බුදුහාමුදුරුවන්ගේ විවේචනයක් තිබුණාට බුදුහාමුදුරුවෝ මක්කලි ගෝසාල ගැන විතරයි ඍජුවම කිව්වේ. අංගුත්තර නිකායේ ඒක ධම්මපාලිය බලන්න මේ ඒකක නිපාතේ මේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ බලන්න මක්කලි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා මක්කලි ගෝසාල කියන්නේ මේ තුන් ලෝකයටම උගුලක් කියලා. තුන් ලෝකයටම කෙමනක් කියලා. බුදුහාමුදුරුවෝ වෙන කිසි කෙනෙක් ගැන එහෙම කියලා නැහැ. අඩු ගානේ වසවර්ති මාරයා ගැනවත් එහෙම කියලා නැහැ. දේවදත්ත ගැන එහෙම කියලා නැහැ. අර චබ්බග්ගික භික්ෂුන් ගැන එහෙම කියලා නැහැ. සත්‍යාස්ත්‍රවරුන්ගේ අනිත් 5 දෙනා ගැන එහෙම කියලා නැහැ. එසා බුදුහාමුදුරුවෝ එකම එක්කෙනෙක් ගැන විතරයි කිව්වේ ඒ මක්කලි ගෝසාල. මක්කලි ගෝසාල කිව්ව කතාවම තමයි මේ සිවුරක් දාගෙන මේ කත්නෝරුවේ සිරිතම දැන් කියන්නේ. මොකද මක්කලි ගෝසාල කිව්වේ? මක්කලි ගෝසාල කිව්වේ අපි මේ ජීවිතේ මුකුත් කරලා වැඩක් නැහැ. පුරුෂ ශක්තියෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, පුරුෂ ධෛර්යයෙන් ලැබිය හැකි කිසිවක් නැහැ. මේ කන්දක් උඩ ඉඳලා නූල් බෝලයක් බිමට අතෑරියොත් ඒ නූල් බෝලේ ක්‍රමානුකූලව බිමට වැටිලා නූල දිගෑරෙමින් බිමට වැටෙනවා වගේ සත්වයා කල්ප 84000ක් සසර සැරිසරලා ඔටෝමැටිකලි නිවන් දකිනවා. අපිට මේක කරන්න දෙයක් නැහැ. අපේ ඉරණම අපේ දෛවය කලින්ම ඩිසයිඩ් වෙලා ඉවරයි. ඒතර මක්කලි ගෝසාල තමයි සත්‍යාස්ත්‍රවරු අතර හිටපු භයානකම නියතිවාදිය. දරුණුම නියතිවාදිය. එයා දේශනා කරපු දර්ශනය තමයි නියතිවාදී. ඒකේ නියතිවාදය ඇතුළේ අපිට කරන්න දෙයක් නැහැ. ඒතර එයා එක පැත්තේ අක්‍රියවාදී. බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය බුදුන් වහන්සේ කිරියවාදී. කිරියවාදී, හේතු කර්මවාදී, හේතුවාදී. නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ පුරුෂ ශක්තියෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, පුරුෂ වීරයෙන්, පුරුෂ ධෛර්යයෙන් මේ කල නොහැකි දෙයක් නෑ ලෝකේ. ඕනෑම දෙයක් කළ හැකි. ඒකට අදාළ කන්ඩිෂන් ටික අපිට කම්ප්ලීට් කරන්න පුළුවන් නම්. කන්ඩිෂන් නැත්තම් කරන්න දෙයක් නෑ. ඒතර අපිට අදාළ අපිට තියෙන කන්ඩිෂන්. දැන් ඔබට කොච්චර හිතුවත් ඔබට ඇමරිකාවේ ජනාධිපති වෙන්න බෑ. මොකද ඔබ ඇමරිකා උපතින් ඇමරිකානුවෙක් නොවීම හෝ ඇමරිකාවේ පුරවැසියෙක් නොවීම නිසා සහ ඔබ රිපබ්ලිකන් හරි එහෙම වුණත් ඇමරිකාවේ සිටිසන් ගත්ත කෙනෙක් වුණත් ඩෙමොක්‍රැටික් රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන සමාජිකයෙක් වෙලා නැති හින්දා ඒ කන්ඩිෂන් එක නැති හින්දා ඔබට ඒක කරන්න බෑ. හැබැයි කන්ඩිෂන් එක තිබුණා නම් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා කියන්නේ මුලින් අසාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෙක්. 2000 අවුරුදු 20කට කලින් ට්‍රම්ප් කවුරුවත් දන්නේ නැහැ. නමුත් ඔහු ජනාධිපති වුණානේ. එතකොට කන්ඩිෂන් කොන්දේසි සපුරන්න පුළුවන් නම් ඒ හේතුඵලවාදයේ මේ මේන් තියරි එක තමයි. කොන්දේසි සපුරන්න පුළුවන් නම් කල නොහැකි දෙයක් නෑ. මුළු බුදුදහමම මොටිවේෂන් අචින්තිතම්පි භවති චින්තපි විනස්සතිවති වගේ ගොබ්බ කතාවක් බුදුරජාණන් වහන්සේවත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්වත් ජෛන කවුද මේ ඔය මක්කලි ගෝසාල කියන හරක හැර වෙන කිසිම සත්‍යාස්ත්‍රවරුවත් හිටපු ශාස්ත්‍රවරයෙක්වත් කියලා නෑ. චාර්වකල පවා නිරාගමික චාර්වකල පවා කිව්ව යාව ජීවන් සුඛං ජීවේත්. ඉන්නකම් හොඳට ඉන්න. මේ මොනවද ණය වෙලා හරි ගිතෙල් කන්න. මරණයමත් ජීවිතයක් කතා නොකරපු අය පවා චාර්වකල පවා මේ ජීවිතේ හොඳින් ගත කරන්න පුළුවන්. මේ ජීවිතේ කන්ට්‍රෝල් එක අපේ අතේ තියෙනවා කියලා කිව්වේ. නිරාගමිකයෝ පවා. ඒ නිසා ලෝකෙන මේ නියතිවාදී මෝඩ මේ නිෂ්ක්‍රීය ඉගැන්වීම කරපු දෙන්නයි දැන් ලෝක ඉතිහාසයේ ඉන්නේ. අපි දන්න විදිහට එක්කෙනෙක් මක්කලි ගෝසාල අනිත් එක්කෙනා කත්නෝරුවේ සිරිදම්ම.